හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපේ මෙල්බන් වල ගත කරන දෙවැනි දවස. අපි ඊයේ තමයි මෙල්බන් වලට ආවේ ඇඩිලේඩ් ඉඳලා. ඉතින් මං හිතුවා අද මෙල්බන් වල අපි යන තැන් වලට ඔයගලන්වත් එක්කගෙන යන්න. අපි ඊයේම හිතුවා ඊයේ දවස හොඳට රෙස්ට් කරලා අද උදෙන්ම නැගිටලා යන්න තියෙන තැන් වල යනවා කියලා. ඊයේ අපි ඇඩිලේඩ් ඉඳලා මෙල්බන් වල ඩ්‍රයිව් කරද්දී මගදිකට මොනවද දැක්කේ කියලා ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඉතින් ඒක ඔයගලන් තාම බැලුවේ නැත්නම් මේ උඩ පෙන්වන එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. අපි අද හිතුවා මෙල්බන් වල අපිට ෆ්‍රී බලන්න තියෙන දේවල් වලට ගිහින් ඒවා එක්ස්ප්ලෝර් කරනවා කියලා. ඒ නිසා හරියටම අපි උදේ 9 වෙද්දී ලෑස්ති වෙලා අපි හිටපු ඇපාර්ට්මන්ට් එකෙන් එළියට බැස්සා. ඉතින් අපි අපේ වාහනේ තමයි ගියේ. ඕගොල්ලෝ ෆස්ට් ටයිම් මෙල්බන් වල ට්‍රැවල් කරන්න එනවා නම් මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳට තියෙනවා. ඒක නිසා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පුළුවන් තරම් යූස් කරන්න. අපි කරපු වැරද්දක් තමයි අපි වාහනේම තමයි යන්න තියෙන හැම තැනම ගියාට පස්සේ අපිට පාකින් හොයාගන්න ලොකු කාලයක් ගත කරන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ෆ්‍රී පාකින් අපිට කොතනකදවත් හම්බ වුණේ නැහැ. ඉතින් අපි මෙල්බන් වල 3 nights තමයි හිටියේ. ඒ දවස් 3ටම අපිට ඩොලර් 200කට වඩා යන්න ඇති පාකින් වලටම. ඒක නිසා ඕගොල්ලෝ මෙල්බන් සිටි එකේ එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න. ඕගලන්ගේ තියෙන වාහනේ දුර තැනක පාක් කරලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරලා සිටි එකේ ගිහින් එහෙම ඇවිදින්න යන්න. ඉතින් මෙල්බන් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් දියුණු සිටි එකක්. ඒ වගේම ඒකේ පොපියුලේෂන් එක ගොඩක් වැඩි. අපි ඇඩිලේඩ් ගත්තොත් ඇඩිලේඩ් වල ඒ තරම් ලොකු පොපියුලේෂන් එකක් නැහැ. ඒ වගේම සිටි එක හරිම පොඩි. අපිට පොඩි කාලයක් ඇතුළත ඇඩිලේඩ් සිටි එකේ ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි මෙල්බන් සිටි එක ගොඩක් ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි එහෙ ගොඩක් ලොකු ලස්සන බිල්ඩින් ගොඩාරියක් තියෙනවා. හැබැයි ඇඩිලේඩ් නම් එච්චර දියුණු නැහැ. ඒ වුණත් ඉතින් මෙල්බන් වල උනත් සමහර පැති තියෙනවා ටිකක් ලංකාවේ පිටකොටුව වගේ. ඉතින් කොහොම හරි අපි ස්ට්‍රීට් ආර්ට් බලන්නයි කියලා ගිහින් අපිට පාකින් ස්පොට් එකක් හොයාගන්න බැරුව අපි හැමතැනම කැරකිලා අන්තිමයටම අපි හිතුවා සල්ලි ගෙවලා පාකින් එකකට දානවා කියලා. වාහනේ පාක් කරලා ඊට පස්සේ අපිට ටික දුරක් පයින් යන්න වුණා. ඉතින් පේනවනේ මෙල්බන් වල ජනගහනය ගොඩක් වැඩි. කොහොම හරි අපි අන්තිමයටම අපිට එන්න ඕන වෙච්ච ACDC ලේන් එකට ආවා ස්ට්‍රීට් ආර්ට් බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ට්‍රීට් ආර්ට්. ඉතින් මේ ස්ට්‍රීට් ආර්ට් මෙල්බන් වලට එන ලෝකල් වගේම ඉන්ටර්නැෂනල් විසිටර්ස් ලගේ ඇට්‍රැක්ෂන් එකට ලක් වෙච්ච දෙයක්. මේ ACDC ලේන් එකේ තියෙන ස්ට්‍රීට් ආර්ට් අපිට ෆ්‍රී බලන්න පුළුවන්. ටිකට් එකක් ගන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි සමහර ස්ට්‍රීට් ආර්ට් තියෙනවා මෙල්බන් වලම අපි ටිකට් අරගෙන තමයි ඒවට යන්න ඕන. ස්ට්‍රීට් ආර්ට් බලලා එතන ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි කොහෙද යන්නේ කියලා හිතද්දී ඒ ස්ට්‍රීට් ආර්ට් බලපු ලේන් එක ඉස්සරහම තිබුණා නැෂනල් ආර්ට් ගැලරි එක.
ඒකේ හරිම නම තමයි National Gallery of Victoria. එහෙමත් නැත්නම් NGV. ඉතින් ඒකෙත් entrance free. ඒ කියන්නේ ටිකට් ගන්න ඕනේ නැහැ ඒක ඇතුළට යන්න. මේ ආර්ට් ගැලරි එක ඕපන් කරලා තියෙන්නේ 1861. ඒ වගේම තමයි මේක ඇතුළට ගිහාම අපිට දකින්න ලැබෙනවා 75,000කට වඩා අධික නිර්මාණ ප්‍රමාණයක්. ඉතින් මේ නිර්මාණ වලින් පෙන්නනවා ඕස්ට්‍රේලියාවේ හිස්ටරි එක, ඒ වගේම ඕස්ට්‍රේලියාව කොහොමද මේ තත්ත්වයට ඩිවෙලොප් වුනේ, ඒ වගේම තමයි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඉන්ඩිජනස් එහෙමත් නැත්නම් මුල්පදිංචිකරුවන්ගේ ආර්ට් වගේම ඉන්ටර්නැෂනල් ආර්ට් වගේ දේවලුත් මේ ආර්ට් ගැලරි එකේ දකින්න ලැබෙනවා.
ඊට පස්සේ අපි පාකින් එකට ගිහින් වාහනේත් අරගෙන ඊළඟට අපි ගියේ පොයින්ට් ආමන් ලුක්අවුට් එකට. ඉතින් මේ ලුක්අවුට් එකත් අපිට ෆ්‍රී බලන්න පුළුවන්, ටිකට්ස් ගන්න ඕනේ නැහැ. ඉතින් මේ ලුක්අවුට් එකට ගියාම අපිට ටිකක් දුරින් සිටි එක ලස්සනට පේනවා. සිටි එකේ තියෙන බිල්ඩින්ග්ස් ඔක්කොම වගේ පේනවා. ඉතින් ඔය තැන්වල තමයි අපි අපේ මෙල්බර්න් වල ගත කරපු දෙවැනි දවසේ ගියේ. මේ වෙද්දි ගොඩක් හවස් වෙලා තිබුණේ. හැබැයි අපි ලන්ච් අරගෙන තිබුණෙත් නැහැ. ඒක නිසා ඊළඟට අපිට ඌමනාව තිබුණේ කොහෙට හරි ගිහින් කන්න. හැබැයි දවල්ට කන්න ඒ වෙලාවේදී කිසිම තැනක් අපිට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි තීරණය කරා චැඩ්ස්ටන් shopping center එකට යන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම shopping center එක. ඉතින් අපි ඒකෙන් තමයි ලන්ච් ගත්තේ. හැබැයි මට ඒ shopping center එකේ කිසිම දෙයක් වීඩියෝ කරන්න නම් මතක් වුණේ නැහැ. ඒකෙන් අපි ලන්ච් අරගෙන ඊට පස්සේ අපේ යාළුවෙකුගේ ගෙදර අපිට ඩිනර් ලෑස්ති කරලා තිබුණා. ඒක නිසා අපි එහෙ ගියා. ඉතින් ওই විදිහට තමයි අපේ දෙවෙනි දවස ගත වුණේ. ඉතින් අපි තුන්වෙනි දවසේදී මොකද කරේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. එහෙනම් වෙනදා වගේම මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ගිහින් එන්න.